ගරු ජනාධිපතිතුමනි, මේ තියෙන්නේ මගේ නිවස. මේ කාර් එක පෑලියගොඩ පොලිස් මහත්තයෙක්ගේ කාර් එක. මේක අවුරුදු ගාණක් මෙතන නවත්තලා තියෙනවා. මම දැන් ලංකාවට ඇවිල්ලා මාස එකහමාරක් මම හැම තැනම ගියා, කම්ප්ලේන් කරා එඬරමුල්ල පොලිසියට, පෑලියගොඩ පොලිසියට, හැම නීතියක්ම පැතුවා. ඒ කිසිම නීතියකින් මට සාධාරණයක් වුණේ නැහැ. මේකද මේ රටේ නීතිය. මම වෙන රටක ඉඳලා දැන් විත්තිපුර ප්‍රතිභාවය අරගෙන මම ලංකාවට ආව ටික කාලයක් ඉන්න. ඉතින් මගේ ඉදිරිපිට කාර් එක දාගෙන මේ පොලිස් මහත්තයා කැමරා දාලා මගේ ගෙදරට මෙහෙම තියාගෙන ඉන්න පුළුවන්ද? මට කිසිම නීතියෙන් සාධාරණයක් වුණේ නැහැ. මම පොලිස්පති ගාවට ගියා, DIG ගාවට ගියා, එඬරමුල්ල පොලිසියට ගියා, පෑලියගොඩ පොලිසියට ගියා, ජනාධිපති සහන මැදුරට ගියා. කිසිම දෙයක් මට සහනයක් වුණේ නැහැ. මේකද මේ රටේ නීතිය. මට වෙන නීතියක්ද තියෙන්නේ, පොලිස් මහත්තයාට වෙන නීතියක්ද? ඒක පොඩ්ඩක් මට ජනාධිපතිතුමනි හදලා දෙන්න. බොහොම ස්තුතියි.